හරි පුතේ කතා කරන්න යන්නේ හැමෝටම අමාරුයි කියලා සම්මත සහ හැම අවුරුද්දකම පුතේ MCQ එකක් සහ රචනා ප්‍රශ්න වලට එන සාන්ද්‍රණය කියන කොටස. හරි මේක පුතේ හරි සරලව කතා කරනවා පුතේ කෙටි වීඩියෝ එකකින්. පුතේ සාන්ද්‍රණය කියලා කියන්නේ පුතේ මොකක්ම හරි ද්‍රාවකයක හරි මොනවම හරි ද්‍රව්‍යයක් දිය වෙලා තියෙන ප්‍රමාණයට කෙටිම සාන්ද්‍රණය කියනවා නම් කියන්නේ මොකක්ද? මොකක්ම හරි ද්‍රාවකයක මොකක්ම හරි ද්‍රව්‍යයක් දිය වෙලා තියෙන ප්‍රමාණය අන්න ඒකේ සාන්ද්‍රණය. උදාහරණයක් විදිහට පුතේ මෙතන තියෙනවා ජල බඳුනක්. හරි ඔන්න ඔය ජල බඳුනේ පුතේ ජලය තියෙනවා. හරි හිතන්න පුතේ මිලිලීටර් ප්‍රමාණයක මුලින් පැහැදිලි කරගන්න. හරි ජලය මිලිලීටර් 500ක්. ඔන්න ඔය ජලය මිලිලීටර් 500ක් තියෙන ජල බඳුනට. එතකොට පුතේ ද්‍රාවකය කවුද? ජලය. ඇයි වැඩිපුර තියෙන කෙනා ද්‍රාවකයේ වැඩිපුර තියෙන්නේ ජලය. හරි පුතේ මේකට මම දානවා පුතේ සීනි ග්‍රෑම් 50ක්. සීනි ග්‍රෑම් 50ක් දානවා. ජලයේ මිලිලීටර් 500 තුල සීනි ග්‍රෑම් 50ක් තියෙනවා. පුතේ මම මෙන්න මේ සීනි ග්‍රෑම් 50 හරි මේ ජලයේ මිලිලීටර් 500 තුල සම්පූර්ණයෙන්ම හොඳට දිය කරනවා. දිය කරාට පස්සේ පුතේ මේ ජල මිලිලීටර් 500 තුලින් මං කොහෙන් අරගෙන බිව්වත් පුතේ මට දැනෙන්නේ එකම සීනි රහ නේද? ඒ කියන්නේ මේ සීනි ටික පුතේ මේ ජල භාජනයේ පුරාම දිය වෙලා තියෙන්නේ. හරි ඔන්න ඕකට කියනවා පුතේ සාන්ද්‍රණය වෙලා කියලා. හරි එතකොට පුතේ මේ ජල මිලිලීටර් 500 ඇතුලේ සීනි තියෙනවා නම් ග්‍රෑම් 50ක්. හරි අපෙන් අහනවා පුතේ ප්‍රශ්නවලදී මිලිලීටර් 100ක තියෙන සීනි ගාන වගේ ප්‍රශ්න. හරි හැබැයි පුතේ ඔකට යොදාගන්නේ ග්‍රෑම් වත් මිලිලීටර් වත් නෙමෙයි. හරි ඔකට යොදාගන්නේ පුතේ මවුල සහ ඝන ඩෙසිමීටර්. හරි දැන් බලන්න පුතේ අන්නේ අතර තියෙන සම්බන්ධතාවය. පුතේ පරිමාවම ඉන්න ගන්නවා පුතේ ඒකකයක් ඩෙසිමීටර්. පරිමාවම ඉන්න ඒකකයක් ගන්නවා පුතේ ඩෙසිමීටර්. හරි පුතේ මම ගන්නම් මේ විදිය ඝනකයක්. ඝනකයක පරිමාව ගත්තොත් පුතේ ගන්න වෙන්නේ දිග වාරයක් පළල වාරයක් උස නේද? පුතේ ඩෙසිමීටර් එකක පළලක් සහිත ඩෙසිමීටර් එකක දිගක් සහිත ඩෙසිමීටර් එකක උසක් සහිත ඝනකයක හරි පරිමාව හෙව්වොත් පුතේ අපිට ගන්න වෙන්නේ 1 ඩෙසිමීටර් වාරයක් 1 ඩෙසිමීටර් වාරයක් 1 ඩෙසිමීටර් නේද? හරි එහෙනම් පුතේ අපිට ගත්ත හැකි නේද ඒකට 1 ඝන ඩෙසිමීටර් කියලා. හරි මේක ඔබට තේරුණා පුතේ මේ සරල ගණිතය. එක වාරයක් එක 1යි ආයි එක් වාරයක් එක 1යි ඩෙසිමීටර් වාරයක් ඩෙසිමීටර් වර්ග ඩෙසිමීටර් වාරයක් ඩෙසිමීටර් ඝන ඩෙසිමීටර්. හරි ඊට පස්සේ පුතේ හරි තව ලස්සන සම්බන්ධයක් ගොඩනැගුවේ හැකි ඩෙසිමීටර් එකක් සමානයි පුතේ සෙන්ටිමීටර් 10කට. ඩෙසිමීටර් එකක් සමානයි කීයකටද? සෙන්ටිමීටර් 10කට. පුතේ එහෙනම් මේ ඩෙසිමීටරය කියන්නේ සෙන්ටිමීටර් 10ක්. එහෙනම් මේ ඩෙසිමීටරය කියන්නේ සෙන්ටිමීටර් 10ක්. පුතේ මම දැන් මෙන්න මේ ඝන ඩෙසිමීටර් වලට තවත් සමාන අගයක් ගන්න හදන්නේ බලන්න. පුතේ එහෙනම් මේ ඩෙසිමීටර් එක වෙනුවට මට පුතේ සෙන්ටිමීටර් 10යි කියලා දාන්න පුළුවන් නේද? ඔව් එහෙනම් පුතේ දානවා 10යි සෙන්ටිමීටර් වාරයක් ආයි 10යි සෙන්ටිමීටර් වාරයක් 10යි සෙන්ටිමීටර්. හරි 10 වරක් 10 100යි 100ව 10ක් 1000යි. සෙන්ටිමීටර් වාරයක් වර්ග සෙන්ටිමීටර් වාරයක් සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර්. එහෙනම් පුතේ හරි ලස්සන සම්බන්ධතාවයක් එනවා. හරි පුතේ ඝන ඩෙසිමීටර් එකක් සමානයිලු ඝන සෙන්ටිමීටර් 1000කට. පුතේ ඔන්න ඔය සංකල්පය තමයි හරි පේන්නේ පුතේ මම පොඩ්ඩක් පහලින් ලියන්න. හරි පුතේ මේ බලන්න ඝන ඩෙසිමීටර් එකක් සමානයිලු ඝන සෙන්ටිමීටර් 1000කට. ඝන සෙන්ටිමීටර් 1000කට. පුතේ ඔන්න ඔය සම්බන්ධතාවය තමයි පුතේ සමස්ත සාන්ද්‍රණ ගණන් සියල්ලම විසඳන්න හරි අත්‍යවශ්‍යම සම්බන්ධතාවය. මොකද්ද? ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. හරි ඊට පස්සේ පුතේ සාන්ද්‍රණය කියලා අපි අර්ථ දක්වන්නේ ඝන ඩෙසිමීටර් එකක තියෙන මවුල ගාන. ඝන ඩෙසිමීටර් එකක තියෙන මවුල ගාන වෙන බලන්න පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවලු
හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය පුතේ ද්‍රාවණයේ සාන්ද්‍රණය 2 මවුල ඝන ඩෙසිමීටර යටලු. හරි මෙන්න පුතේ සාන්ද්‍රණයේ ඒකක. හරි ඒකකෙන් පුතේ යම් අදහසක් උත්පන්න කරගන්න. දැන් බලන්න මම මේ පුතේ මේ ඒකකේ කඩල ලියනවා. කඩල ලියුවට පස්සේ මවුල දෙකක් තියෙන්නේ පුතේ ඝන ඩෙසිමීටර එකක වෙන්න එපයි. ඇයි මේ තියෙන ඍණ 3 තමයි පුතේ බෙදීමෙන් උඩරේ ධන 3 තමයි පුතේ බෙදීමෙන් උඩරේ වල මොකක් වෙලා තියෙන්නේද? ඍණ 3ක් වෙලා තියෙන්නේ. හරි එහෙනම් පුතේ මවුල දෙකක් තියෙන්නේ ඝන ඩෙසිමීටර නම් එකක. හරි එහෙනම් පුතේ මට තව එකක් කිව්ව හේතුවක දිහා බලන්න. මොකද්ද? මවුල දෙකක් තියෙන්නේ ඝන ඩෙසිමීටර එකක නම් ඝන ඩෙසිමීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් නම් පුතේ මවුල දෙකක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර නම් කොච්චරකද? ඝන සෙන්ටිමීටර 1000ක. ඔන්නෝක තේරෙනවා නම් පුතේ සාන්ද්‍රණය තේරෙනවා. හරි පැහැදිලි. මොකද පුතේ තාම සංකල්ප දෙකයි මතක තියා ගන්න ඕනේ. එකක් මොකද්ද? ඝන ඩෙසිමීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක්. හරි ඊට පස්සේ සාන්ද්‍රණය කියලා අර්ථ දක්වන්නේ ඝන ඩෙසිමීටර එකක තියෙන මවුල ගාන. සාන්ද්‍රණය කියලා අර්ථ දක්වන්නේ ඝන ඩෙසිමීටර එකක තියෙන මවුල ගාන. හරි එතකොට මේකේ හැටියට පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රණය 2 මවුල ඝන ඩෙසිමීටරයට නම් හරි ඒකේ තේරුම මවුල දෙකක් තියෙන්නේ ඝන ඩෙසිමීටර එකක. ඒ කියන්නේ මවුල දෙකක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර නම් 1000ක. හරි පුතේ මම දැන් බලන්න ඕකෙන් ගානක් හදනවා. වීඩියෝ එක පුතේ ස්කිප් කරලා ආයෙ බලන්න. හරි එතකොට පුතේ මේක තේරෙනවා මම වේගෙන් කියන්නේ නැහැ පුතේ මේක වීඩියෝ එකක් ඉඳලා ක්ලාස් එකේ නෙවෙයි වීඩියෝ එකක් ඉඳලා. හරි පුතේ මෙන්න බලන්න මම ලියනවා මෙන්න මේව ගානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය 6 මවුල ඝන ඩෙසිමීටරයට වේ. මෙහි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 250ක වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන සොයන්න. හරි මවුල ගණන සොයන්න. පුතේ මේ ඉතා සරල ගණනක් ගත්තේ උදාහරණ විදිහට පෙන්නන්න. මවුල ගණන සොයන්න. දැන් බලන්න පුතේ. දැන් අර මම කියපු කතන්දරේ බලන්න. මේ ගානේ පුතේ මේ කියලා තියෙන මුළු සමස්තයම අපිට වැදගත්ද? නෑ පුතේ. හරි ජීවිතේ වුණත් පුතේ ගොඩාක් දේවල් අපිට හම්බ වෙනවා. අපි ඒවෙන් පුතේ අත්‍යවශ්‍ය දේ තෝරගන්නවා. හරි. ඒ හින්දා පුතේ මේකෙන් අවශ්‍ය දේ විතරක් මම තෝරගන්නවා. මට අවශ්‍යයි පුතේ සාන්ද්‍රණීය කියන කෑල්ල. හරි මට සාන්ද්‍රණීය කියන කෑල්ල ඕනේ. හරි සාන්ද්‍රණය කොච්චරද කියන කාරණාවත් මට වැදගත්. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 250ක කියන එකයි පුතේ අහන්නේ මවුල ගණන කියන එක මට වැදගත්. අනිත් ඒවා මට අදාළ නෑ. දැන් බලන්න පුතේ මම අර සම්බන්ධතාවය ගොඩනගනවා. දැන් මුලින්ම බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල පුතේ සාන්ද්‍රණය දීලා තියෙනවා කීයද? 6 මවුල ඝන ඩෙසිමීටර යට. 6 මවුල ඝන ඩෙසිමීටර යට. හරි දැන් ඔන්න පුතේ අර කලින් ඉගෙන ගත්ත දැනුම ගන්න. 6 මවුල ඝන ඩෙසිමීටර යට කියන එකේ තේරුම මවුල 6ක් තියෙන්නේ ඝන ඩෙසිමීටර නම් එකක කියන එක නේද? මවුල 6ක් තියෙන්නේ ඝන ඩෙසිමීටර නම් එකක. දැන් බලන්න පුතේ ඝන ඩෙසිමීටර එකක් සමානයි ඝන සෙන්ටිමීටර වලින් ගත්තොත් 1000කට. හරි දැන් බලන්න පුතේ එහෙනම් මට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. මවුල 6ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර නම් 1000ක. හරි එහෙනම් මොකද මම කියන්නේ? සාන්ද්‍රණය 6 මවුල ඝන ඩෙසිමීටර යටලු. ඒකේ තේරුම මවුල 6ක් තියෙන්නේ ඝන ඩෙසිමීටර නම් එකක. ඒ කියන්නේ මවුල 6ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර නම් 1000ක. දැන් අපෙන් අහන්නේ හරි ඝන සෙන්ටිමීටර 250ක තියෙන මවුල ගන්න අහන්නේ. එහෙනම් පුතේ හරිම සරලයි. මවුල 6ක් තියෙන්නේ 1000ක නම් 250ට කොච්චරද? මවුල 6ක් තියෙන්නේ 1000ක නම් 250ට කොච්චරද?
හරි සරලයි පුතේ. මෙයාට 1යි මෙයාට 4යි. හරි 6 බෙදීම 4 කියන්නේ පුතේ මම මේ පැත්තට ගන්නම් 1.5යි මවුල. 1.5යි මවුල. හරි පුතේ මෙන්න බලන්න මම ආයිස්සරයක් කියන හොඳට අහගන්න. සාන්ද්‍රණය කියලා කියන්නේ මොකක්ම හරි ද්‍රාවකයක මොකක්ම හරි ද්‍රව්‍යයක් දිය වෙලා තියෙන ප්‍රමාණය නැත්නම් දිය වෙලා තියෙන විදිහ. හරි සාන්ද්‍රණයේ මයින ඒකකය පුතේ මවුල ඝන ඩෙසිමීටරයට. මේකේ තේරුම සාන්ද්‍රණය කියලා කියන්නේ ඝන ඩෙසිමීටර් එකක තියෙන මවුල ගාන. හරි පුතේ ඝන ඩෙසිමීටර් එකක් සමානයිලු ඝන සෙන්ටිමීටර් 1000කට. හරි දැන් බලන්න මම මේ ගාන ආයිස්තරයක් කියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවලු. ඒකේ සාන්ද්‍රණය 6යි මවුල ඝන ඩෙසිමීටර්ලු. හරි පුතේ මෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 250 වූ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන අහනවා. දැන් බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි මවුල 6ක් තියෙන්නේ ඝන ඩෙසිමීටර් නම් එකක. එහෙනම් මට මේ සම්බන්ධතාවයට අනුගමනය කළ හැකි මවුල 6ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් නම් 1000ක. හරි එහෙනම් පුතේ සරලයි වැඩේ 1000කම තියෙන්නේ 6යි නම් 250ට කොච්චරද කියලා හොයනවා පුතේ. හරි එතකොට එනවා පුතේ උත්තරේ 1.5යි මවුල. හරි පුතේ මේ තමයි සාන්ද්‍රණයෙන් ඉන්න පුළුවන් සරලම ගාන. හරි ඊට පස්සේ පුතේ අපිට පුළුවන් ඕන කියන්න ඝන සෙන්ටිමීටර් 250 තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය වань කියලා. මොකද්ද කියන්න පුළුවන්? ඝන සෙන්ටිමීටර් 250 තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය වань කියලා. හරි පුතේ මම ඒක හොයන විදිහ වෙනම වීඩියෝ එකක් කරන්නම්. වීඩියෝ එක කෙටි වෙන්න ඕන හින්දා හරි හොයනවනම් මොකද පුතේ කරන්න තියෙන්නේ? හරිම සරලයි. ඒකට දානවා පුතේ අපි මවුල පාඩමේ හම්බෙන එකම සමීකරණය සිම්පල් n සමානයි සිම්පල් m යට කැපිටල් M. හරි පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුලික ස්කන්ධය මම හොයාගන්නවා. හරි පුතේ මම මේක ඉක්මනට කියලා යන්න පුතේ වෙන වීඩියෝ එකකින් මේක කරන්න හින්දා හරි සෝඩියම් වල 23යි පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඔක්සිජන් වල 16යි හයිඩ්‍රජන් වල 1යි එකතුව 40යි සාපේක්ෂ අණු ස්කන්ධයකට ග්‍රෑම් මවුලයට දැම්මම මේක මොකක් වෙනවද? මෞලික ස්කන්ධ වෙනවා. හරි පුතේ මේක ගැන වැඩි හිතන්න එපා. දැන් බලන්න පුතේ අපි මෞල ගාන දන්නවා. හරි අපි මෞල ගාන දන්නවා පුතේ අපිට ඕනේ මොනවා ගාන හොයාගන්නද? ස්කන්ධ හොයාගන්න නේද? අඥාත පදේ උත්තර කරමු පුතේ. මෙහා මේ පැත්ත ගේනවා සිම්පල් n සමානයි කැපිටල් M වාරයක් සිම්පල් n. හරි පුතේ එහෙනම් සිම්පල් n සමානයි මම මේක සිම්පල් n වාරයක් කැපිටල් M ගන්න. හරි මෞල ගාන 1.5යි මෞල මෞලික ස්කන්ධය 40යි ග්‍රෑම් මෞලයට. හරි මෞලයට මෞල කැපෙනවා 10න් ගුණ වුණාට පස්සේ පුතේ මේක 15 වෙනවා 15 වාරයක් 4 60යි ග්‍රෑම්. ඔන්න පුතේ ඝන සෙන්ටිමීටර් 250ක මෞල තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 1.5යි. පුතේ එතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය ග්‍රෑම් 60යි. හරි ඔන්න පුතේ සරලවම පුතේ සාන්ද්‍රණය කියන්නේ මේක. හරි පුතේ ඉස්සරහට අපි කොටසින් කොටස පුතේ ඔය විදිහට සම්පූර්ණ වීඩියෝ මාලාවකින් පුතේ ඊටු සියල්ල කතා කරමු. හරි